Oh, hi. Hello, family members, and welcome back to my channel once again. And first of all, don't forget to subscribe my channel. Hi යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ඉන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔන්න වෙනද වගේම ඔයාලට ආදරෙන් මතක් කරනවා ඔයා මගේ වීඩියෝ එක අද නම් බලන්නේ කියන්නේ අලුත් යාළුවෙක් නම් ඔයා දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අලුත් පරණ ඔයාලා ඔක්කොම එකතු වෙලා මගේ channel එකේ තියෙන වීඩියෝස් බලලා ඒවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා කියලා ඔන්න අද දවසේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනි වීඩියෝ එකට යන්න කලින්. ඒ තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරගෙන යන අතරතුරදී ඔයාලට එක එක සද්ද ඇහෙන්න පුළුවන් අහලින් පහලින්. ඒ කියන්නේ වාහන යන සද්ද, ඒතකොට සත්තු කෑ ගන්න සද්ද. ඉතින් මේ කිසිම දෙයක් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන එකට බාධාවක් කරගන්න එපා කියලාත් ඔන්න ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ නිසා ඔයාලා මගේ වීඩියෝ එක නතර කරන්නේ නැතුව, ස්කිප් කරන්නේ නැතුව අවසාන වෙනකම් මේ වීඩියෝ එක බලන්න කියලාත් ඔන්න ආදරෙන් මතක් කරනවා. ඉතින් මම ඔයාලට එහෙම කිව්වේ මොකද මම මේ අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න හදන වීඩියෝ එක ඔයාලට ආලුතෙන් එන දැන් අලුත් අවුරුද්දට දවස් කීපයයිනේ තියෙන්නේ. ඉතින් ඒ අවුරුද්දට අපි සූදානම් වෙන්න මේ දෙසැම්බර් මාසෙ නම් කොහොමද ලැකලෑස්ති වෙන්නේ කියන එක සම්බන්ධව චුටි කරුණු ටිකක් තමයි මම ඔයාලට අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාලා කවුරුම හරි කෙනෙක්ට ඕන වෙයි, උදව්වක් වෙයි, ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් එහෙම හිතලා තමයි මේ දේවල් මගේ ජීවිතයටත් එකතු කරගන්න ගමන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතනවා. මොකද මම ඔයාලට කියලා තියෙනවා මගේ ජීවිතේ හැඩගස්ස ගන්න මම කරන සමහර දේවල් අත්හදා බලමින් යන මේ ගමන තුළදී ඔයාලටත් මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසායි මම මේ දේවල් ඔයාලත් එක්ක මේ විදිහට වීඩියෝ එකකින් හරි ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මගේ ආදරණීය හදවත් ටික මම දැන් මේ වීඩියෝ එකට අවිල්ලා ඉන්නේ. ඉතින් මම දැන් කතා කරා මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගෙන හදන්නේ මොන වගේ දේවල් පිළිබඳවද කියලා. ඉතින් දැන් මේ දෙසැම්බර් මාසේ වුණ මේ අවසාන දවස් කිහිපය තමයි ගෙවිලා යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට මීට කලින් තමයි අරගෙන එන්න උත්සාහ කරේ. ඒත් පොඩි ගැටලු සිද්ධ වුණා. පොඩි අපහසුතා සිද්ධ වුණා. මම ටිකක් අසනීපෙන් හිටියා. ඉතින් තවත් පොඩි අසනීප අමාරුකම් තියෙනවා. ඒත් මං හිතුවා මේ දේ දැන් හරි ඔයාලට දුන්නේ නැතොත් වැඩක් නැහැ. ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ අලුත් අවුරුද්ද ඇතුළතදී මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවිල්ලා. ඉතින් ඒ නිසා තමයි ඒ අමාරුකම් හැමදේම පැත්තක තියලා මම ඔයාලට මේ විදිහට පුළුවන් විදිහට මම දන්න විදිහට මේ වීඩියෝ එක අරන් ඉන්න හිතුවා. ඉතින් යාළුවනේ මම කලින් කිව්වත් වගේ ඔන්න දැන් දෙසැම්බර් මාසෙත් මේ අවසාන දවස් කීපය තමයි යන්නේ. ඉතින් ඒ දවස් කීපය ගෙවිලා වුණාට පස්සේ ළඟම ඔන්න එනවා 2026 අලුත් අවුරුද්දක්. ඉතින් අපි මේ අලුත් අවුරුද්දට යන්න කලින් අපි ටිකක් අලුත් වෙන්න ඕන නේද? අලුත් වෙලා අපි ඊළඟ අවුරුද්ද බාර ගන්න ඕනේ. අපේ මනසින්, ශරීරයෙන්, භෞතිකව වගේම මානසිකව මේ හැම දෙයකින්ම කියලා මම හිතනවා. එතකොට තමයි අපිට එන අලුත් අවුරුද්ද මේ අවුරුද්දට වඩා මේ ගෙවිලා ගියපු 2025 අවුරුද්දට වඩා සාර්ථක විදියට ගෙවා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ විදිහට ඔයාලට ඒ එන අවුරුද්ද සාර්ථක කරගන්න වගේම මේ අවුරුද්ද මේ ගෙවිලා යන දවස් කීපය මේ දෙසැම්බරයේ මේ දවස් කීපයත් සාර්ථකව ගෙවාගෙනම ඊළඟ අවුරුද්දට යන්න පුළුවන් කරගන්න ඕන කරන දේවල් ටිකක් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් යාළුවනේ මම කාරණාවට එන්න. 2025 මේ දෙසැම්බර් මාසේ මේ අවසාන දවස්වල ඉඳන් අලුත් අවුරුද්දේ කියන්නේ 2026 අලුත් අවුරුද්ද සාර්ථක කරන්න ඕන පළවෙනි දේ තමයි reflect on the year. ඒ කියන්නේ අපි මේ ගෙවපු වසරේ කියන්නේ 2025 වසර දැස ආපස්සට හැරිලා බලද්දී අපිට මොනවද දැනෙන්නේ මොනවද පේන්නේ කියන දේ පිටපදව තමයි මෙතනදී කියන්නේ. ඒ කියනවා හිතන්නකෝ ඔයාගේ ජීවිත කතාව නවල් එකක් එහෙම නැත්නම් කෙටි කතාවක්. එතකොට එහෙම නැත්නම් අර කතන්දරයක් හරි මොකක් හරි කතාවක් කියලා. ඒ කතාවල පරිච්ඡේද වෙන් කරලා තියෙනව නේද? ඉතින් මේ වගේ ඔයාගේ ජීවිත කතාවේ පරිච්ඡේදයක අවසානයේ තමයි
මේ අපි ආපස්සට ආයේ මේ හිතලා බලනවා කියලා. ඉතින් එහෙම ආපස්සට හිතලා බැලුවහම අපිට අපේ ඊළඟට අලුත් අවුරුද්ද කොහොමද ගෙවන්න ඕනේ කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට මේ ගෙවිච්ච වසර එහෙම නැත්නම් තමන්ගේ මේ අවසාන වෙච්ච පරිච්ඡේදය දිහා ආපස්සට හැරිලා බැලුවහම ඔයාට පුළුවන් වෙනවා ඔයාට විතරක් නෙවෙයි ඔයාට මට දෙන්නටම පුළුවන් වෙනවා අපේ අලුත් පරිච්ඡේදය වඩාත් යහපත් වඩාත් සාර්ථක විදිහට පටන් ගන්න වගේම ගෙවාගෙන අවසන් කරන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ කියන්නේ ආපස්සට ඔයාගේ ජීවිතේ මේ ගෙවිච්ච අවුරුද්ද කියන්නේ 2025 අවුරුද්ද කොහොමද ගෙවුනේ මොන වගේ දේවල්ද සිද්ධ වුනේ කියන එක පිළිබඳව ආපස්සට හිතලා බලන්න කියලා. අන්න ඒ නිසා මම ඔයාලට කියනවා 2026 අලුත් අවුරුද්දට යන්න කලින් අඩියට යන්න කලින් 2025 අවුරුද්දේ ඒ කියන්නේ දැන් මේ අවසාන කාලෙනේ ගෙවෙන්නේ. ඉතින් මේ අවසාන කාලෙදී උනත් ඔයාලට පුළුවන් ටිකක් නිස්කලංකව නිවාඩු පාඩුවේ ඉඳගෙන පොඩි වෙලාවක් අරගෙන ආපස්සට හිතලා බලන්න ඔයාගේ 2025 අවුරුද්ද ඔයාට මොන වගේද කියලා. ඉතින් මේ විදිහට 2025 අවුරුද්ද මොන වගේද ඔයාට සිද්ධ වෙච්ච හැමදේම පිළිබඳව හිතාගෙන යද්දි ඔයාට දැනගන්න පුළුවන් ඔයාට නැවත මවා ගන්න පුළුවන් තමන් ලබාගත් ජයග්‍රහණ මොනවද එතකොට තමන්ට නැති වෙච්ච දේවල් මොනවද ලැබුණ දේවල් මොනවද එතකොට තමන්ගේ හීන ඉලක්කයව සපුරගත්තද එතකොට මේ බිඳ වැටීම් මගහැරීම් නැතිවීම හමුවේ තමන් දරාගත්ත දේවල් තමන් උගත් පාඩම් මොනවද කියන එක සම්බන්ධව ඔයාට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ 2025 අවුරුද්ද පිළිබඳව ආපස්සට හිතලා බැලුවොත්. ඉතින් යාළුවනේ මේ හැම දෙයක් ගැනම හිතලා ඉවරනාට පස්සේ ඔයාට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔයා එන අලුත් අවුරුද්දට මොන වගේ දේවල්ද අරන් ඒ වගේම තමයි. එතකොට 2025 අවුරුද්ද පිළිබඳව ආපස්සට හැරිලා බැලුවහම ඔයාට තව දෙයක් දැනගන්න පුළුවන්. එතකොට 2024 අවුරුද්දත් එක්ක ඔයා කොහොමද ඔයාගේ වර්ධනයන් මොනවද දැන් තමන් මොන වගේ තැනකද ඉන්නේ කියන එක සම්බන්ධ වුණ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට 2025 අවුරුද්දේ ඉඳගෙනම අපිට 2025 අවුරුද්දේ ආපස්සට හැරෙලා බැලුවාම මේ මම කලින් කිව්ව දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඒ දේවල් දැනගෙන ඒ දේවල් එක්කන් මම අර කිව්වත් වගේ මොන සිතුම් පැතුම් ක්‍රියාකලාපයන් මොන වගේ පුද්ගලයන්ද අපි එක්කම අරගෙන අපි අලුත් අවුරුද්දට යන්න ඕනේ අලුත් අවුරුද්ද ගෙවන්න ඕනේ කියන එක පිළිබඳව ඔන්න ඔයාට අදහසක් මේ විදිහට ආපස්සට හැරිලා බැලුවම දැනගන්න අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි අපි 2025 මේ අවසාන දවස් කීපයේ ඉඳන් 2026ට සූදානම් වෙද්දි කරන්න ඕනේ පළවෙනිම දේ. ඉතින් යාළුවනේ දෙවෙනි කාරණාව තමයි දෙසැම්බර් වෙනුවෙන් පුංචි ඉලක්ක ටිකක් තියාගන්න ඔයාට මට දෙන්නටම පුළුවන්. ඉතින් මම මෙතනදී කියන්නේ දැන් ගොඩ වෙලාවට මමත් ඉස්සර ඉඳන් එහෙම තමයි. මොකද ඊළඟ අවුරුද්දේ නම් හැදෙනවා. ජනවාරි 1 වෙනිදා ඉඳන්ම හැදෙනවා. මේ මාසෙ ඔන්න ඔහේ ගෙවිලා යන්න දෙනවා. මේ මාසේ මේ අවුරුද්දේ මේ අවසානයේනේ ආය මොනව ප්ලෑන් කරන්නද මොනව හිතන්නද ඔන්න ඔහේ ගෙවලා දාන මේ අවුරුද්ද වගේම කියලා තමයි හිතාගෙන මට යමක්කමක් තේරෙන කාලයක් වෙනකම් හිතාගෙන හිටියේ. ඉතින් අර ජීවිතේ මොටිවේට් කරගෙන මේ දේවල් යහපත් දේවල් එකතු කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ, ගොඩ යන්න ඕනේ කියන අවබෝධය එන තාක්කල් මම කරෙත් ඒකයි. උනාට ඒක හරි වැඩක් නෙමෙයි කියලා තේරුණ නිසායි මමත් වෙනස් වෙන්න හිතුවේ. ඉතින් ඒ නිසා එහෙම වෙනස් වෙද්දී මම දැනගත්ත දේවල් මේ පුංචි දේවල් ටිකක් තමයි ඔයාලත් එක්ක මේ විදියට ෂෙයා කරගන්න. ඉතින් යාළුවනේ මම අර කිව්වත් වගේ අපි දෙසැම්බර් වෙනුවෙන් පුංචි ඉලක්ක ටිකක් තියාගත්තාම අපිට ලේසි 2026 අවුරුද්ද අලුත් විදියකට ලස්සනට පටන් අරගෙන ගෙවලා ඉවර කරන්න. ඉතින් මම කියන්නේ දැන් ජනවාරි වලින් නම් හැදෙනවා කියලා ඔහේ මේ දෙසැම්බරේ මේ අවසාන දවස් කිපේ ඔහේ ගෙවලා ඉවර කරන්න. ඉතින් ඒක හරි වැඩක් නෙමෙයි. එහෙම කරන කෙනා අනිවාර්යයෙන්ම 2026 අලුත් අවුරුද්දේ ජනවාරි දිනුත් තමන්ගේ ජීවිතේ ප්ලෑන් කරන්න පටන් ගන්නෙත් මෙන්න මේ විදිහටම තමයි. ඉතින් දන්නේම නැතුව ඔන්න 2026 අවුරුද්දත් සමහරක් විට ඔහේ ගෙවිලා කිසිම වැඩක් අරමුණක් ඉලක්කයක් නැතුව කිසිම ජයග්‍රහණයක් නැතුව ඔහේ ගෙවලා ඉවර කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපරාධ නේද? මම හිතනවා ඒක අපරාධයි කියලා. මොකද අපේ ජීවිත මහ කාලයක් තියෙන්නේ නැහැ. මිනිස් ජීවිත විතරක් නෙමෙයි
පණ තියෙන ඕනම කෙනෙක්ගේ ජීවිතයක්. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතය ඇතුලේ ළඟා කර ගැනීම සතුටු වීම නේද? ඒ හැමදේම සාර්ථක කරගන්න ඕන. ඉතින් යාළුවනේ මම අර කලින් කිව්වත් වගේ මේ විදිහට මේ ගෙවිලා මේ දෙසැම්බරේ මේ දවස් කීපයක් කිසිම ඉලක්කයක් අරමුණක් නැතුව ජනවාරි 9 හැදෙනවා කියලා හිතුවාම ජනවාරි මාසයේ නම් ඉතින් ඒ අවුරුද්දත් අසමත් වෙනවා කිසිම හීනයක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න බැරුව. ඉතින් ඒ නිසා අලුත් අවුරුද්දට ඔයාව සූදානම් කරන්න පුළුවන් මේ දෙසැම්බරේ මේ ගෙවිලා යන දවස් කීපය ඇතුළතදී නම් ඔයාට ඉලක්ක අරමුණු ටිකක් පොඩි දේවල් ටිකක් හදාගෙන ඒවා සාර්ථක කරගන්න උත්සාහ කරොත් ඉතින් ඒක ඔයාට පෙර සූදානමක් වෙනවා අලුත් අවුරුද්දකට යන්ති. ඉතින් ඔයාට පුළුවන් උදාහරණයක් විදිහට අලුත් පොතක් කියවන්න කියලා ඉවර කරන්න. එහෙම නැත්නම් කොටසක් කියවලා තිබිච්ච එකක් අවසන් කරන්න. එහෙම නැත්නම් ඔයා පේන්ටින් මොන හරි කරනවා නම් චිත්‍ර අඳිනවා නම් ඒවා පාට කරනවා නම් ඒ දේවල් සම්පූර්ණ කරන්න. එතකොට උදේම පැය කාලක් හරි පැයක් හරි කලින් අවදි වෙන්න. එතකොට මේ වගේ දේවල් පුරුදු පුහුණු වුණාම ඔයාට ලේසි අලුත් අවුරුද්දට අලුත් විදිහට යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට පුළුවන් මම අර කලින් කිව්වා වගේ පොඩි ඉලක්ක ටිකක් හදාගෙන ඒ ඉලක්ක ටික සාර්ථක කරගන්න උත්සාහ කරන එක. ඉතින් තුන්වෙනි කාරණාව තමයි යාළුවනේ finish your pending task. ඉතින් මෙතනදී මම කියන්නේ ගෙවිය යුතු බිල්පත් වතුර බිල්පත් වෙන්න පුළුවන්. එතකොට විදුලි බිල්පත් වෙන්න පුළුවන් මේ වගේ දේවල්. එතකොට තව පිළිතුරු යැවීමට තියෙන Tamanට ඇවිල්ලා තියෙන Gmail වෙන්න පුළුවන්. එතකොට නිම කරලා නැති කොටසක් නිම කරලා ඉතුරු කරලා තියෙන. එතකොට projects වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම කොටස් විදිහට අරගෙන හරි කමක් නැහැ. අලුත් අවුරුද්දට යන්න කලින් කරලා ඉවර කරන එක ඔයාට මානසික සහනයක් ලබා දෙන්නක් කියලා මම මෙතනදී සඳහන් කරනවා. ඉතින් ඔයත් මේ ගැන හිතලා බලන්න. එහෙම කරොත් හොඳයි නේද කියලා. ඉතින් යාළුවනේ මෙතනදී මම කියන්නේ finish your pending task කියන එක ඔයාට ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයා වෙනම ලිස්ට් එකක් හදාගන්න ඕනේ. ලිස්ට් එක කියන්නේ කොටයක් අරගෙන ඒක මේ වෙනකොට කොටස් කරලා තියෙන තව කරන්න ඉතුරු වෙලා තියෙන කොටස් තියෙන වැඩ ටික ලියාගෙන ගිහිල්ලා පුළුවන් විදිහට පුළුවන් තරමින් සම්පූර්ණ ඉවර කරගන්න බැරි වුණත් සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බලන්න. එතකොට ඔයාට ඒක කොච්චර පහසුද කියලා දැනෙයි. එහෙම නැත්නම් පුළුවන් තරමක් කරලා ඉවර කරගෙන අර pending list එකේ තියෙන එක අයින් කරන්න බලන්න. ඉතින් මෙහෙම අයින් කරලා අලුත් අවුරුද්දට ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දට ඔයා යනකොට ඔයාට මානසික සහනය වගේම අර මං කලින් කිව්වත් වගේ කායික මානසික කියන මේ දෙකේම සහනින් යුතුව අලුත් මනුස්සයෙක් විදිහට අලුත් සිතිවිලි බලාපොරොත්තු ඉලක්ක එක්ක අලුත් අවුරුද්දට ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දට පියනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න හතරවෙනි කාරණාව තමයි reflect on your health. ඉතින් මේක කායික මානසික කියන දෙකම සම්බන්ධව කතා කරන්න පුළුවන් අපිට. ඉතින් ඔය චුට්ටක් හිතලා බලන්න 2025 අවුරුද්ද පුරාවටම මේ වෙනකන් ඔයා ගැන හිතුවේ කොහොමද? ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොහොමද හිතුවේ? ඔයා කොයි තැනකද ඔයාව තියාගෙන ඉන්නේ කියනක සම්බන්ධව හිතන්න පුළුවන් හොඳම කාල සීමාව තමයි වසරක අවසානය කියන්නේ. ඉතින් ආයෙ ආපස්සට ගිහිල්ලා ඔයා දිනාගත්ත ජයග්‍රහණ පරාජය වෙච්ච දේවල් වගේම ඔයා හිතලා බලන්න ඔයා ගැනත් ඔයාගේ සෞඛ්‍ය ගැන මොන මට්ටමකද 2025 අවුරුද්ද තුළ ඔයාගේ සෞඛ්‍ය මට්ටම ඔයා තියාගෙන හිටියේ කියන එක සම්බන්ධව. ඉතින් යාළුවනේ ඔයාලට එහෙම හිතද්දී හිතන්න පුළුවන් පොඩි කාරණා ටිකක් මම කියන්නම් මේක ඇතුළතදී. ඔයාලට හිතන්න පුළුවන් ඔයා ප්‍රමාණවත් තරම් වතුර බිව්වද? එතකොට ප්‍රමාණවත් තරම් ව්‍යායාම කරාද නියමිත කාල සීමාව ඇතුළත? එතකොට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගත්තද? එතකොට තමන්ගේ ශරීරයට මනසට අවශ්‍ය ප්‍රමාණයෙන් විවේකයක් ලබා දුන්නද? එතකොට මේ වසර පුරාවටම තමන්ට පුළුවන් තරම් හොඳට hina වෙලා සතුටින් හිටියද කියලා ඔන්න ඔයාට ආපස්සට චුට්ටක් හිතලා බලන්න පුළුවන්. ඔයා මේ දේවල් හරියාකාරව කරාද? නැත්නම් බාගෙටද මේ දේවල් කරේ? එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ මේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැද්ද කියන එක ඔන්න ඔයාට අවසරේ හිතලා බලලා අලුත් අවුරුද්දට මේ දේවල්ත් එක්ක මොන දේවල්ද වැඩිපුර කරගන්නට ඕනේ, මොන දේවල්ද අඩුවෙන් කරගන්නට ඕනේ කියලා ඔයාගේ මානසික සහ කායික සෞඛ්‍ය රැක ගන්න ඔයාට ඔන්න හිතන්න පුළුවන්. එතනින් එහාට ප්ලෑන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම අර ඔයාලට කලින් කියපු චූටි ප්‍රශ්න ටික ඔයාගෙන් අහලා බලන්න. ඔය මේ දේවල් හරියට කරාද කියන එක. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට මගේ හැරිලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා.
ඒ වගේම තමයි ඔයාගේ නොසලකිලිමත් භාවය එහෙම නැත්නම් ඔයාගේ කාර්යබහුලත්වයත් එක්කන් ඔයා කල්දම හිටපු මොකක් හරි ලෙඩක් එහෙම නැත්නම් ලෙඩ ගොඩක් තිබ්බනම් ඒ දවල් වලට ඔන්න අදම ගිහිල්ලා දැම්ම ඉඳන්ම බෙහෙත් කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි ඔයාගේ මෙඩිකල් රිපෝට්ස් ආයෙම අරගෙන ගිහිල්ලා ඒව ડોක්ටර් කෙනෙක්ට දීලා චෙක් කරගෙන මගේ හැරිලා තිබිච්ච අතපසු වෙච්ච එහෙම නැත්නම් කල්දම හිටපු අර මම කලින් කිව්වා වගේ ලෙඩ රෝගී තියෙනවා ඒවට දැන්ම ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්න. බෙහෙත් ගන්න පටන් ගන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා ඔයාගේ මානසික සෞඛ්‍ය ගැන. සමබර ජීවිතයක් කියන්නේ හැම අතින්ම නිරෝගී ජීවිතයකනේ. කියන්නේ මානසික කායික කියන මේ දෙකේම නිරෝගී බවට. ඉතින් ඔන්න ඔයාට එතකොට ඔයාගේ 2026 හෙල්ත් රූටින් එකට ඔයා මොන වගේ වෙනස්කම්ද සිද්ධ කරන්න ඕනේ කියලා මම මේ කලින් කිව්වත් වගේ ඔයාගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා එතකොට මගේ හැරිච්ච දේවල් මගේ හැරිච්ච ලෙඩ එතකොට මෙඩිකල් රිපෝට්ස් මේ හැමදේම අරගෙන ගිහලා ආයෙම චෙක් කරලා ඔයාව මානසික වගේම කායිකවත් නිරෝගීව සමබරව තියාගන්න කටයුතු කරනකොට ඔයාට අර මම කියනත් වගේ 2026 ඔයාගේ හෙල්ත් රූටින් එකේ කරන්න ඕන වෙනස්කම් පිළිබඳව ඔයාට දල අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාගේ 2026 හෙල්ත් රූටින් එක ශක්තිමත්ව නිසියාකාරව පටන් ගන්නවා වගේම ගෙවන්නත් ඒ කියන්නේ නිසියාකාරව සිදු කර ගැනීමෙන් ඉස්සරහට යන්නත් 2026 අවුරුද්ද ශක්තිමත්ව ගත කරන්නත් හැකියාව ලැබෙනවා. පස්වෙනි කාරණාව තමයි යාළුවනේ ඔයාගේ ගෙදර දොර කාමරය මේ හැමදේම ටිකක් වෙනස් විදිහට සැලසුම් කරන්න. වෙනස් කරන ගමන් සැලසුම් කරන්න. ඒවා පටන් ගත්තාම ඔන්න ඔයාට පුළුවන් අලුත් අවුරුද්දට අලුත් විදිහට අලුත් පුද්ගලයෙක් විදිහට පියන ගන්න. ඉතින් මේක තවදුර විස්තර අපි කතා කරලා බලමු. කොහොමද මේ ගෙදර දොර නිදන කාමරේ මේ දේවල් වෙනස් කරමින් සැලසුම් කරන්නේ කියලා. වැඩමේසේ එතකොට කාමරය එතකොට අල්මාරියේ රෙදිවල ඉඳන් මේ හැමදේම අස්පස් කරමින් වෙනස් කරමින් ඔන්න ඔයාට පටන් ගන්න පුළුවන් මේ ගෙවිලා යන දෙසැම්බරේ මේ දවස් කීපය ඇතුළතදී. ඊට පස්සේ ඔයාට පුළුවන් පොඩි රවුමක් මේ අස්පස් කරපු වෙනස් කරපු ගේ වටේ ගේ ඇතුලේ ඔයාට පොඩි රවුමක් දාලා බලන්න පුළුවන් ඔයාට ඕන කරන දේවල් තවත් තියෙනවද? ඔයාට මේ අතරේ ඕන නැති දේවල් මොනවා හරි තියෙනවද කියලා. මම මෙතනදී ගෙදර දොර කියන්නේ ගෙදර දොර කාමරේ මේ හැමදේම වෙනස් විදියකට සැලසුම් කරලා වෙනස් කරන්න කිව්වේ. ඇත්තටම මමත් සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳන්දි කරන දෙයක් තමයි මේ අර තියෙන දේවල් දැන් සතියක් විතර මාසයක් විතර කියමුකෝ සතියක් නෙවෙයි මාසයක් විතර ඔන්න එක තැනක සාලේ පුටු සෙටියේ ඒ විදිහට තියෙන එක පැත්තක දකුණු පැත්තක ඒ විදිහට පස්සේ ඕන් ඒ ටික ඕන් මෙතන හරියන්නේ නැහැ වෙනසක් කරන්න ඕනි කියලා ඕන් ඒ ටික අරගෙන වම් පැත්තට දාගෙන යනවා ඊට පස්සේ ටීවී එක හොඳට පේන විදිහට එහෙම නැත්නම් මේ විදිහට වෙනස්කම් හරි Tamanට හිතෙන මේ වෙනස්කම් කරන්න පොඩි වෙනසක් තියෙයි කියලා. කියන්නේ එකම ගෙදර අපි හැමදාම ඉන්නකොට පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න ඕනි. එතකොට මගේ කාමරේ තියෙන කණ්ණාඩි මේසේ ජනේලය අයින්ට දාන ඊට පස්සේ එහෙම නැත්නම් පාඩම් කරන පොත් මේස ජනේලය අයින්ට දානවා. එතකොට කණ්ණාඩි මේස ආයෙ වෙන තැනකින් තියෙනවා. මේ විදිහට ඇඳ තියෙන පැත්ත මාරු කරනවා. ඉතින් මේ වගේ පොඩි දේවල් කරනවා. මම මෙතනදී අදහස් කරේ මේ වගේ පොඩි සරල වෙනස්කම් කීපයක් පිළිබඳව. ඉතින් මං කිව්ව නේද ඔයාලට පොඩි රවුමක් ඇවිදලා බලන්න ගෙදර කියලා. එතකොට ඔයාට අවශ්‍ය දේවල් තාම තියෙනවද අනවශ්‍ය දේවල් තාම මේ ගෙදර තියෙනවද කියන එක සම්බන්ධව ඔයාලට චුටි අවබෝධයක් ගන්න පුළුවන්. සමහරක් විට ඔයා ආසාවට ගත්ත දේවල් පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන්. පාවිච්චි කරන්නෙම නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අවශ්‍ය කෙනෙක්ට දෙන්න. එහෙම නැත්නම් එහෙම කෙනෙක් හම්බ වෙනකම් මේ දේවල් එකතු කරලා වෙන් කරලා පැත්තකින් තියලා තියන්න. ඒ වගේම තමයි අර තියෙන අපිලිවෙල සහගත බව, අසංවිධිත බව අයින් කරලා වට පුළුවන් මේක මේ පිළිවෙලකට සකස් කරගෙන අපිට අවශ්‍ය වෙලාවෙදි ගිහිල්ලා හරි ලේසියෙන් පහසුවෙන් මේ දේවල් ගන්න, ඉතින් හැට පාවිච්චි කරන්න පුළුවන් විදියට, ප්‍රියජනක විදියට, Tamanට ප්‍රියජනකව දැනෙන විදියට වගේම ගෙදරට එන යන කෙනෙක්ට ප්‍රියජනකව දැනෙන විදියට මේ දේවල් සංවිධානය කරන්න පුළුවන් මැනවින්. ඉතින් මේ විදියට පිළිවෙලට පිරිසිදුවට මේ දේවල් අස්පස් කරගන්න චූටි වෙනස්කම් සිද්ධ කරන්න. එතකොට ඔයාට 2026 අලුත් අවුරුද්ද අලුත් විදියට දැනෙන කාරණාව තමයි යාළුවනේ ඔයාගේ ඩිජිටල් උපාංගවල සම්පූර්ණ පිරිසිදු කිරීමක් වෙනුවෙන් වසර අවසන් වෙන්න කලින් මේ ගෙවෙන 2025 අවුරුද්දේ මේ දෙසැම්බර් මාසේ මේ දවස් කිහිපයෙන් පොඩි කාලයක් වෙන් කරගෙන අමතක කරන්න එපා. ඉතින් පස්වෙනි කාරණාවේදී මම කියවනේ ගෙදර දොර මැනවින් සංවිධානය කරලා මේ දේවල් වෙනස් කිරීමක් සිද්ධ කරන්න කියලා. ඉතින් මේ දේවල් අර සල්ලි වියදම් වෙන මහා ලොකු දේවල් කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. ඉතින් මම ඒක පැහැදිලිව කිව්වා. ඒ වගේම තමයි ඔයාලට පොඩි වෙනසක් කරන්න ඕන නම් මේ වෙනස්කම් ඇතුලේ
අත්‍යවශ්‍යයි කියලා දැනන හැබැයි මේ වෙනකන් ඔයා ළඟා කරගෙන නැති පොඩි පොඩි චූටි දේවල් ටිකකුත් මේ සංවිධානය කරලා දැන් මේ දේවල් හදලා ඔක්කොම අයින් කරානේ ගෙදර නේද පිළිවෙලකට වෙනස්කම් කරලා. ඉතින් මේ දේවල් තවත් ලස්සන කරගන්න ඔයාට එකතු කරගන්න මහා වියදම් වෙන්නේ නැති චූටි ලස්සන දේවල් ටිකක් ඕන එකතු කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරාම ඔයාට නව ඇරඹුමක් එක්කන් අලුත් අවුරුද්දට පිය නගා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මං කියවන ඔයාලට මේ 2025 අවුරුද්දේ මේ දෙසැම්බර් මාසයේ මේ දවස් කීපය ඔයාගේ ඩිජිටල් උපාංගවල පිරිසිදුභාවය පිරිසිදු කර ගැනීම සඳහා කාලයක් වෙන් කරගන්න කියලා මේ කාල සීමාව ඇතුළතදී. ඉතින් මම එතනදී කිව්වේ මේ භෞතිකව සිදු කරන පිරිසිදු කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව නෙමෙයි. මම මෙතනදී සඳහන් කරන්නම් කරුණු කීපයක් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා කැමති දේවල් මෙතනදී එකතු කරගෙන මේ සම්බන්ධව අවධානය යොමු කරගන්න පුළුවන්. එකක් තමයි ඔයාගේ හිතට නෙගටිව් අදහස් සිතුවිලි හැඟීම් ගෙන දෙන සෝෂල් මීඩියා පේජස් accounts මොන හරි තියෙනවා නම් ඒ වගේ අයින් වෙන්න බලන්න. අනිත් කාරණාව තමයි ඔයාට පුළුවන් වැදගත් තොරතුරු වෙන වෙනම ෆයිල්ස් හදලා ෆයිල්ස් වෙන වෙනම නම් කරලා හදාගෙන ඒ වගේ මේ අවශ්‍ය තොරතුරු ගබඩා කරගන්න. ඉතින් මේ වගේ තව දේවල් කීපයක් සඳහන් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන මැසේජස් එතකොට මේල් ඉන්බොක්ස් එක මේවා ක්ලීන් කරන්න පුළුවන් අවශ්‍ය දේවල්. එතකොට අවශ්‍ය දේවල් විතරක් ඉතුරු කරගෙන එතකොට ඔයාගේ ෆෝන් එකේ ඔයා ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ස් මොන හරි තියෙනවා නම් මේ වෙනකන් මේ කියන්නේ මෑතකදී පාවිච්චි කරපු නැති ගොඩ වෙලාවට පාවිච්චි කරන්නේ නැති දේවල් ඇප්ස් මම මෙතනදී කියන්නේ. ඉතින් මේ ඇප්ස් ඔයාලට අන්ඉන්ස්ටෝල් කරලා ෆෝන් එක ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් අවුරුද්දට අලුත් විදිහට ගෙවන්න අවශ්‍ය කරන මොන හරි ඇප්ස් මොන හරි තියෙනවනේ ඒවා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට මේ අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දේ මේ අවසාන දවස් කීපයේ ඉඳන් ඔයාට 2026 අවුරුද්දට අලුත් විදිහට ඔයාගේ ඩිජිටල් උපාංගවල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා කායික මානසික සෞඛ්‍යයත් එක්කම අපි පාවිච්චි කරන අපි ජීවත් වෙන වටපිටාවත් අලුත් වෙන්න ඕනේ කියන එක. මගේ ආදරණීය හදවත් ටික ඔන්න මම මේ කතා කරපු දේවල්ත් එක්කන් ඔයාට අලුත් අවුරුද්දට කියන්නේ තව ටික දවසකින් ඔන්න එන 2026 අලුත් අවුරුද්ද සාර්ථක විදිහට පටන් ගන්න මේ 2025 අපි ලබාගත් ජයග්‍රහණ පැරදි මේ වගේ ඉගෙනගත්ත දේවල් එතකොට අපේ කායික මානසික සෞඛ්‍යය එතකොට අපි ජීවත් වෙන වටපිටාව භෞතික වටපිටාව එතකොට අපි පාවිච්චි කරන අපේ ළඟම තියාගෙන ඉන්න දේවල් මේ හැමදේම කොහොමද අලුත් විදියට අලුත් කරලා අලුත් මිනිස්සෙක් විදියට අලුත් දේවල් ගොඩක් එකට එකතු කරගෙන අලුත් අවුරුද්දට යන්නේ කියන එක සම්බන්ධව ඔයාලට මේ වීඩියෝ එකකින් ගන්න පුළුවන් මොනම හරි දෙයක් තියෙනවා නම් ඔන්න ආදරෙන් ගන්න ඔයාලට අවසර තියෙනවා අවස්ථාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානය ඉතින් ඔන්න මම අද දවසේ ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්ත වීඩියෝ එක මම කිව්වා කලින්ම මම මගේ ජීවිතේ හරි ගස්ස ගන්න හදාගන්න ගොඩ දාගන්න එකතු කරගන්න අලුත් දේවල්. ඉතින් මේ දේවල් ඔයාලටත් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට මොන වගේ දේවල්ද මේ වගේ ගන්න පුළුවන් කියන එක සම්බන්ධව තමයි මම ඔන්න අදත් ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. ඉතින් අවසානයේට මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාගේ මේ 2025 අවුරුද්ද දැන් ගෙවිලා ඉවරයි. ඔයාගේ විතරක් නෙමෙයි මගේත්. ඉතින් මේ 2025 අවුරුද්ද තුල ඔයා ළඟා කරගත්ත ජයග්‍රහණ වලට වඩා වැඩියෙන් ඔයාගේ ජයග්‍රහණයන් ඒ වගේම සපුරගත්ත ඉලක්කයන් වැඩියෙන් මේ 2026 අවුරුද්ද තුලදී සාර්ථක වෙන්න ඕනේ. සර්වප්‍රකාරයෙන්ම බාධක මගේ හැරීම් මේ හැමදේම තව තවත් අඩු වෙන්නට ඕනේ. වසර සුබ වෙන්නට ඕනේ. ඉතින් මට තව චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. මගේ channel එක පටන් ගත්ත දවසේ නම් මේ වෙනකන් ඉන්න ආදරණීය හදවත් ඔයාලා හැමෝටම ආදරේ. ඒ වගේම තමයි මගෙත් එක්කන් අලුතෙන් එකතු වෙලා මේකමන ඉස්සරහට මගෙත් එක්කන් යන්න ශක්තියක් වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආදරේ මම. ඉතින් මම ආදරෙන් එක දෙයක් ඉල්ලනවා මේ එන අලුත් අවුරුද්දට ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දටත් මගෙත් එක්කන් ඉස්සරහට එන්න මම ලබා ගන්න දේවල් මගේ ජීවිතේ හදාගන්න අලුතෙන් හොයාගන්න දේවල් මේ හැම එකක්ම වගේම මගේ ජීවිතේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් හැමදේම මම ඔයාලත් එක්ක එදා වගේම
අලුත් අවුරුද්දටත් එතනින් එහාටත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ හිටියා වගේම මගෙත් එකෙන් ආදරෙන් රැඳිලා ඉන්න මම වලට ගොඩාරියක් ආදරේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාගේ ජීවිතේ වගේම මගේ ජීවිතෙත් ජයග්‍රහණයන් හැල හැප්පීම් බාධා කම්කටොළු දුක් අඳෝනා සිනාවීම් මේ හැමදේම අඩුවක් නැතුව තිබුණා. ඉතින් මං හිතනවා ඔයාලට මට වගේම අපි හැමෝටම මේ දුක් අඳෝනා මේ හැමදේම අයින් වෙලා ඊළඟ අවුරුද්ද අලුත් අවුරුද්ද සතුටින් hina වෙලා ජයග්‍රහණයන් විතරක්ම ලබා ගන්න ශක්තිය ධෛර්ය ආශිර්වාදයෙන් ලැබේවි කියලා. එහෙනම් ආයෙම මේ 2025 අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් වීඩියෝ ටිකකින් එක දිගට හම්බෙමු කියලා මතක් කරන ගමන් මං ඔන්න ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.